දැක්කද ඇමරිකාවෙන් අපට ලැබුණු හෙලිකොප්ටර් 10. අපේ ගුවන් හමුදාවේ පියාපත් තවත් ශක්තිමත් කරමින් මෙම යානා 10ම අපේ රටට ලැබෙන්නේ පරිත්‍යාගයක් විදිහට. මේ ඇමරිකානු රජයේ අතිරික්ත ආරක්ෂක ද්‍රව්‍ය වැඩසටහන යටතේ සිදු වූ පරිත්‍යාගයක් බවයි වාර්තා වන්නේ. ඒ එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරීත්වය මෙන්ම කලාපීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා වන කැපවීම ශක්තිමත් කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව දැනටමත් බෙල් 206 ජෙට් රේන්ජ් සහ බෙල් 212 412 වැනි යානා දශක කිහිපයක සිට සාර්ථකව මෙහෙයුම් සඳහා භාවිතා කර තිබෙනවා. අලුතින් ලැබෙන TH57 C රේන්ජ් යානයද බෙල් 206 B3 මාදිලියේ මිලිටරි ප්‍රභේදයක් වීම විශේෂත්වයක්. 2026 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවට ගොස් මෙම යානා පරීක්ෂා කර ඒවායේ ප්‍රමිතිය පිළිබඳ අවසන් අනුමැතිය ලබා දී ඇති බවත් වාර්තා වනවා. ඒ අනුව සියලුම පරිපාලන කටයුතු අවසන් වී මාර්තු මාස 15 වෙනිදා ඇමරිකානු නාවික හමුදාව සතු වූ මෙම හෙලිකොප්ටර් යානා 10 ඇමරිකාවේ ඇලබාමාහි පිහිටි පෝර්ට් මොබයිල් වරායෙන් මාර්තු 15 වෙනිදා නැව්ගත කර ඇති අතර මෙම යානා මැයි මාස 24 වන විට මෙරටට ළඟා වීමට නියමිත බවත් වාර්තා වනවා. මෙම යානාවකට පැයට කිලෝමීටර් 220කට අධික වේගයකින් පියාසර කිරීමේ හැකියාව පවතින අතර මේවායේ කාර්යක්ෂමතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් වාර්තා වනවා. එමෙන්ම එක්වරකදී කිලෝමීටර් 644ක උපරිම පියාසර පරාසයක් ආවරණය කිරීමට මෙම යානා සමත් බවත් නියමුවාට අමතරව තවත් මගින් සිව් දෙනෙකුට එකවර සුව පහසු ලෙස ගමන් කළ හැකිවන පරිදි මෙහි ධාරිතාවය සකස් කර ඇති බවත් සඳහන්. මේ සුවිශේෂී ගුණාංග නිසාම පුහුණු මෙහෙයුම් මෙන්ම අතිසි සහන සේවා සඳහාද මෙම යානා උචිත හෙලිකොප්ටර් යානා ලෙස හැඳින්වෙනවා. එසේම උපරිම වශයෙන් ටොන් 1.4.5ක බරකින් යුක්තව ගුවන්ගත වීමේ හැකියාව සහිත මෙම සැහැල්ලු හෙලිකොප්ටර් යානා ඕනෑම අසීරු භූමියක වුවද ඉතා නම්‍යශීලීව මෙහෙයවීමට හැකියාව ඇති බවත් වාර්තා වනවා. මෙය ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට පෙර සම්පූර්ණයෙන්ම නවීකරණය කරන ලද යානා කාණ්ඩයට අයත් වන බවත් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ ඇමරිකා නාවික හමුදා ප්‍රමිතීන්ට අනුකූලව මෙම යානාවල එන්ජින් පියාසර පාලන පද්ධති සහ බඳෙහි සියලුම කොටස් ඉතා සූක්ෂම ලෙස පරීක්ෂා කර අවශ්‍ය නවීන උපාංග සහ තාක්ෂණය එක් කර ඉහළම ක්‍රියාකාරී මට්ටමකට පත් කර තිබීමයි. ඒ අනුව මෙම යානා තාක්ෂණික අතින් ඉතාමත් නිර්වද්‍ය ආරක්ෂිත සහ තවත් වසර ගණනාවක් අඛණ්ඩව මෙහෙයුම් සඳහා යෙදවිය හැකි ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු යානා ලෙස සැලකෙනවා. අවසාන වශයෙන් ගත් කල මෙම හෙලිකොප්ටර් පරිත්‍යාගය කියන්නේ වසර කිහිපයක සිට දෙරට අතර පැවති ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ගැන ඔබට හිතන දේ පහතින් කමෙන්ට් කරගෙන යන්න.